ওই වගේ මන් දවසක් බණකට ගියපු වෙලාවක ඔය බණ්ඩාර බදුල්ල පැත්තේ කොයිද දවසක් මේ ඒ දරුවෝ බණ ඉවර කරලා ඉතින් ඇවිල්ලා මට කියා හාඳුනේ අපේ අම්මා නැතිවිලා දැන් මාස 1කමාරක් වගේ කිව්වා. අම්මා නම් දිව්‍ය ලෝකෙම තමයි කිව්වා. මං ඉතින් මං නිකන් hina වෙලා කිව්වා මොකද ඔයාලා දිවසින්වත් දැක්කද කියලා. මං කිව්වේ කට්ටනි කියන ඒවා නම් ගණන් ගන්න එපා. අනේ නෑ හාඳුනේ එහෙම එකක් නෙමෙයි. අම්මා ඉස්සර ඉච්චර ධර්මයට පුරුද්දක් තිබ්බේ නෑ කිව්වා. අවුරුදු 6-7ක ඉඳන් හරියට බණ අහනවා කිව්වා. ටීවී එක ළඟමයි කිව්ව වැඳගෙන. ඊට පස්සේ අවුරුද්දක් විතර අම්මා වැටිලා ඉවරලා රෝද පුටුවේ කිව්ව හිටිය එක තැන් වෙලා. ඒ දරුවෝ කියනවා ඉතින් උදේ ටීවී එක දාලා දීපුවම වැඳගෙන ටීවී එකේ බණ ටික අහනවා කිව්වා. රෑ වෙනකන් එතනම බණ අහනවා රෝද පුටුවේම ඉඳන් භාවනා කරනවා. බුදුන් අඳිනවා නිදාගන්න ගියත් ඇඳේ ඉතිපිසෝ ගාතාව කියලා හොඳට බුදුන් ඇඳලා තමයි කිව්ව නිදියන්නේ. ඉතින් ඒ අම්මා ඒ දරුවෝ කියනවා ඉතින් හාමුදුරනේ නිතර කියන්න ගත්තා කිව්වා මැරෙන්න සති 2ක් විතර තියලා දුවේ මට දෙවියන් පේනවා. දිව්‍ය රත වගේක් ඇවිල්ලා මේ අඬ ගහනවා. මට සූදානම් වෙන්න කියනවා යන් කියනවා කී වලින් ළමයා ගණන් අරන්නේ. ඉතින් ඒ දරුවෝ කියන හාඳුනේ අපි ඉතින් ඕවා ඉතින් අම්මා ඔය විකාර කියවනවා කියලා අපි හිතුවේ කිව්වා. කොහොම හරි උදේ පාන්දර දවසක් දැන් අම්මා ගොඩක් මහතයි කිව්වා. රෝද පුටුවේ ඉන්න ඉතින් උදේට නැගිටලා බොහොම අමාරුවෙන් තමයි කිව්වා දෙන්න තුන් දෙනෙක් වාත්තම් කරලා අරගෙන උස්සලා රෝද පුටුවට ගන්නෙ. දැන් දවසක් උදේ පාන්දර අම්මා බලන්න කාමරයට යනකොට මෙන්න තනියෙන් ඇඳේ වාඩි වෙලා ඉන්නවක hina වෙගෙන. යහවලු අම්මා කොහොමද වාඩි වුනේ කියලා. දුවේ අද මට යන්න දවස හරි කීවලු. මේ දෙවිවරු ඇවිල්ලා මාව එක්ක යන්න කීවලු. උඹලා මාව නාවලා මට ලස්සන ඇඳුමක් අඳපල්ලා කීවලු. ළමයි ඉතින් මොකද කරේ එහෙනම් අම්මේ නාමකෝ ඊයේත් බැරි වුණානේ කියලා උණු වතුර එකක් උණු කරලා නෑවුවා කිව්වා. ඇඳුම් දුන්නාට පස්සේ කිව්වලු මට ඕවනේ මට රත්තරන් පාට ලස්සන ඇඳුම් ඕනේ කිව්වලු. ඊට පස්සේ ඉතින් ගෙදර තියෙන ටික පෙන්නලා කිව්වලු අම්මා අපේ ගෙවල් වල කොයි රත්තරන් පාට ඇඳුම් මෙන්න මේ තියෙන එක තමයි කියලා. ඊට පස්සේ තියෙන එකක් අම්මා ඇඳගත්තා කිව්වා. ඊට පස්සේ කිව්වලු දුවේ මට දැන් බුදුන් වදින්න ඕන කිව්වා. මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා ඉතින් අත ගස්සලා අම්මව තල්ලු කරන් ගිහිල්ලා ගෙදර බුදුන් අඳින තැනට පූජා කරා කිව්වා. ඒ දරුවෝ කියන හාඳුරනේ හොඳට ගාථා කියලා කට පාඩමෙන් 3 සූත්‍රෙම කියලා පිරිත් කියලා බුදුන් ඇඳගේ පැය භාගයක් විතර. බුදුන් ඇඳලා වෙනදා වගේ නෙවෙයි හොඳට දරුවන්ට hina වෙලා කිව්වලු මං දැන් භාවනා කරනවා උඹලා චුට්ටක් ඵලයල්ලා මෙතනින් කිව්වලු. හරි අම්මා භාවනා කරන්න අපි එහෙනම් කුස්සියට යනවා කියලා ගියා කිව්වා.